විභාගේ හීනෙන් පේනවා. ඔව් ඉතින් පාඩම් කරන්න නැති උන්ට විභාගේ හීනෙන් තමයි ලියන්න වෙන්නේ. මේ මොකද ළම මෙච්චර පරක්කුනේ? මෙච්චර පරක්කු නැහැ නේ සර්. පැය භාගයේ ගියේ. දුව අම්මේ මේ එහා පැත්තේ කඩේට ගිහලා ඉන්න උට පැය භාගයක් යනවා. විනාඩි 2යි එහා පැත්තේ කඩේට නම් යන්න යන්නේ. හරි හරි. මේ මොකද ළම මෙච්චර පරක්කුනේ? මාර වැඩි නිසා වෙලා තියෙන්නේ. කඩේට පොලිසියෙන් පැනලා. කඩේට පොලිසියෙන් පැනලා? ඔව්. මොකද අප්පේ? තේ එකක් බොන්න කියලා. උනා මාර හාදේ තමයි. දැන් කොහොනේ කඩේට පොලිසියෙන් පැනලා කියලා? පැනලා තමයි අර ඉස්සරහ කොන්ක්‍රීට් ලෑල්ල කැටලා ඒක උඩින් පැනලා තමයි ඇවිල්ලා තියෙන්නේ. හරි හරි හරි. දැන් ගෙතෙකට ගෙනාවද? ගෙනාවා සර්. ගන්න ඉතින් ගන්න. තාක්කුව අහුවෙන්නෙත් නැහැ සර්. පුතා ෆෝන් එක. අධ්‍යාරක්ෂිත කලාපේ දාන් ආවේ ගන්න ලැජ්ජයි. පොඩ්ඩක් ඉන්න සර්. අන්ද පුළුවන් දැනද මන්ද මේක දාගෙන ආවේ. හරියක හොයා ගන්නත් බෑ. දෙන්න සර්. මේ ළමයෝ. මම ඔයාලා මට කෙසේකට දෙකක් නේද ගේන්න කිව්වේ. ඔව්. ඉතින් කොහොම අනිත් එක? එයිද? ළමයෝ මම ඔයාලා මට රුපියල් 40ක් දීලා කෙසේකට දෙකක් ගේන්න කිව්වේ. මං අහන්නේ කොහොම අනිත් එක කියලා. ඉතින් ඔය තියන්නේ? මේ අම්මා බල්ලා. ළමයෝ මෙතන තියෙන එකයිනේ මං අහන්නේ අනිත් එක කොහොම කියලා. ඉතින් බං ඔය තියන්නේ? හරි බං මෙතන තියෙන එක කියන්නේ මං අහන්නේ අනිත් එක නේද කොහොම කියලා. ඉතින් යකෝ ඔය තියන්නේ ඉතින් සර්. එනවා මං දැන් ඔබ කඩ කැලෙන්න. මේ කො ගන්නවද කිරගෙඩි? එකක් මං කෑවා. ඔක තමයි අනිත් එක. බලන්න මේ දැන් ඉන්න ළමයි ගුරුවරයෙක් කිරගෙඩි දෙයක් කියන්නේ කොහොම? එකක් මොකක්ද ඉතින් මොකක් කියන්නත් බෑ ළමෙන් කාලා. ඒ වුණාට මේවා ළමයිට උඹ යුතුයකම් නෙවෙයි මේවා. ඔව් මං දන්නේ. මං අහන්නේ ළමයෝ කෙහෙල් ගෙඩි දෙකක් ගේන්න කිව්වේ ඒකේ දැන් ඔය ළමයා ගෙනත් ඉන්නේ අමු කෙහෙල් ගෙඩියක් නේ. ඇයි ඔය ළමයා මුදලාට කිව්වේ නැත්නම් දැන් කන්න පුළුවන් ගෙඩියක් ගේන්න කියලා? කිව්වා. ඉතින් මුදලාලි මොකක්ද කිව්වේ? මම මුදලාට කිව්වා අපේ සර්ට හෙට ගන්න පුළුවන් හොඳ ඉදිච් එකක් දෙන්න කියලා. මුදලාලිව කාටද කියලා මං කිව්වා සර්ට කියලා. මුදලාලිව ඕකට කියපම ඕක හෙට ගන්න කිව්වා. අම්මපා මුදලාලි එහෙම කිව්වද? එහෙම මොකද මම ලැජ්ජාවේ නෝන් ඩියස. එතකොට ඔය ළමයා කාපු කෙහෙල් ගෙඩියක් මේ වගේ අමුයිද? টොප් එකට ඉඳලා මම ඔය අමු ජරාව කන්නේ නැහැ. මම බල්ලා. නෑ ඒ වුණාට ළමයි මේව කරන්න හොඳ යුතුයකම් නෙවෙයිනේ. මං අහන්නේ ළමයෝ දෙකක් ගේන්න කිව්ව තැනට එකක් ගෙනාම හරියනවද? මොකද්ද? මං අහන්නේ දෙක සමාන දෙකට. මොකද්ද? දෙක සමාන දෙකට කියලා මං අහන්නේ. මගේ නම් සමාන නෑ අනුන්ගේ මම බලන්නේ නෑ. ඔවා කැත වැඩ. ඕකට තමයි කියන්නේ බලු වලිගේ උණුපුරේ දැම්මත් කෙලින් කරන්න බෑ කියලා. අපේ නැන්දට පුළුවන්. අපේ මාමගේ ඇදලා දිවිට ඔක්කොම කෙලින් කරලා දුන්නා කිසි අඩුවක් නෑ. ඒ සර්ටත් කෙලින් කරගන්න මොනවද දෙනවනම් කියන්න නැන්ද වේවන්න. මෙන්න මේක තමසෙම කරා. මේ පන්ති පටන් ගන්න ඕන. ළමයිට මේක කියලා ඉඳගන්නද මම? මේක සිංහල පන්තිය. හරි හරි. පන්ත එන්න කියලා ළමයිට කෝ. සෝමේ ලතා වරෙන්. එනවා මේ මූගේ තියෙන සමනල පාට. මේ ළමයි පරක්කු වැඩි හොඳටම. හරි. ඔය ළමයිට මතකද මම එදා පාඩම නතර කරපු තැන? මතකද? මම කියලා පටන් ගත්තොත් කොහෙන්ද ඉවර කරන්න ඕනේ? කොහෙන්ද ඉවර කරන්න ඕනේ? මේ. ඔව් මම කිව්වා මේ කියලා තමයි ඉවර කරන්න ඕනේ. හරිද? ඒ වගේම මම එදා කිව්වා අපි කියලා පටන් ගත්තොත් ඉවර කරන්න ඕනේ මූ කියලා. හරිද? ඔව්. කවුද දැන් කියන්නේ ඉස්සෙල්ලාම මම කියලා පටන් අරගෙන මී කියලා පොඩ්ඩක් ගිහිල්ලා එන්නද කාලා. කොහොමද වෙලා ඉක්ම කරන්න ළමයි. සර්. ගිහිල්ලා එන්නද පොඩ්ඩක්? ඔව් මේ පරිසමේ ආයේ මම කියලා පටන් සර් මම කියලා පටන් ගත්තොත් ඕක මී කියලා ඉවර කරන්න ඕනද? මී කියලා ඉවර කරන්න ඕනේ තමයි. නැත්නම් හරියන්නේ නැහැ මේක මේ සිංහල ව්‍යාකරණ නීතිය. මේක තමයි. මුන්ට ඒක තේරෙන්නේ නැහැ ගොම්මූසලයක්. මම ආසම පුද්ගලයා නාතාමි. වැරදි. බල දාන්න එකක් නැහැනේ. නාටාමි. මේ ළමයෝ. ඔයාලා කියනවා බලන්න මේ මම කියලා වාක්‍යයක් පටන් ගන්න මේක ඉවර කරන්න ඔයාලා කියනවා. මම කන්න කැමතිම කැම ආත්මි. ආත්මි මේ මුඩ වහ කන්න දෙන්නු වහ. ආත්මි. තමයි දැන් ඉන්න ළමයිට සිංහල වාක්‍ය හදාගන්න බෑනේ දෙයියනේ. මේ ළමයෝ. ඔය ළමයා කියනවා බලන්න අපි කියලා වාක්‍යයක් පටන් ගන්න ඉවර කරන මූ කියලා. මං කියන්නේ
සර් ඒකක් අපි කියලා පටන් ගත්තාම මූ කියලා ඉවර කරන්න ඕනද? මූ කියලා ඉවර කරන්න තමයි බූරෝ මූ කියලා ඉවර කරපන් කියන්නේ. මාර පොරක්. මොකද කියන්නේ? අපි කන අඹ ඇයි මෙච්චර අමු? අමු මොඩේ. ඒකයි අමු මෙච්චර. අම්මා කනේ දැන් හැදෙන්නේ උන්ට බෑනේ අප්පා සිංහල වාක්‍යයක් හදාගන්න. මුංගේ. ඒක හරියන්නේ නැහැ. ළමයි ඔයාලට කියන්නේ නැහැ මම සිංහල පුළුවන් කියලා. මේ ඔයාලා මට මතකද මම ගිය සැරේ නතර කරපු තැන? නෑ. දිලිසෙන සියල්ල රත්තරන් නොවේ. අස්තාවිරලා මේක හොඳ නේ හොඳට මතක තියාගන්න ඕනේ. ඔව් මතකයි. දැන් ඔයාලා මම කියනවා බලන්න දිලිසෙන සියල්ල රත්තරන් නොවේ කියන පදේ සමානයක් වල පටන් ගන්න බලන්න. දිලිසෙන සියල්ල රත්තරන් නෙවෙයි නේද? අන්න හරි. එල්ලෙන සියල්ල රඹුටන් නෙවෙයි. මගේම නිර්මාණයක් කවුරු කියලා දුන්නේ කොහොමද අපිට ඒකේ හැකියාව කොහොමද සර් අපේ මාටියා මාමා ඔක මල්ලවන්නේ ඉන්නේ අම්මේ ළඟදී ගියා මල්ලවන්නේ අම්මට හුදු සර් රඹුටන් ගස් පුරෝලා අපේ මාටියාගේ වත්තේ රඹුටන් ගස් තියෙනවා සර් එතකොට ඔයාලට මේ දිලිසෙන කියලා රත්තරන් නෙවෙයි ඒ වෙලාව මතක් වුණා හෙල්ලෙන සියල්ල රඹුටන් නොවේ කියලා මතක් වුණා නෑ එහෙනම් මාටියා සරමත් කැහපොට ගාගෙන නැග්ගා රඹුටන් ගා උඩට නැගිටිම උඩ බලනකොට තමයි බුදුහාමේ දැක්කේ රඹුටන් ඒ ළමයෝ සිංහල උගන්නන්න පුළුවන් මිනිහ නෙවෙයි මෙන්න ඔය ළමයා මේ කියන බලන්න ඔයාලා පටන් ගන්න මේ දැන් අර ඔයාලා අපිට මතකද අපි බහුවචන පාඩම නතර කරපු තැන බහුවචන පාඩම ඔව් එතන ඒ පාඩම හරයි බහුවචන පාඩම ටකර පටන් ගන්න අපිට වෙලා යනවා කොහොම අර එදා කියන්නේ මේ ගුණා තන කයි කියන එක අරුණ ගන්න බහුවචනේ ගුණා තන කයි කියන එක සර් මාත් ගොඩෙන්නේ තන කණ්ඩාසයි ගුණා තන කයි කියන එක බහුවචන අරුණ වෙලා යනවා පන්ති වෙලා යනවා උත්තර කරනවා නිකන් ඉන්නකෝ මේ අය මොකද ඇඟිල්ලෙන් අයිනවා බලන්න යන්නේ ඇඟිල්ලේ අරකට හරි දැන් පොඩ ඉන්නනේ ළමයි වාක්‍යය එක මම අම්මද කියනවා ඔකට දීපන් ළමයි හොඳට පුළුවන් ඔන්න බලන්න ඈ ළමයි අරවන්න බාන් බහුවචනට ගුණා තනකයි කියන එක බහුවචන අරවන්න බාන් ටක් ගාලා අරවන්න ගොනානම් ගොන්නු අලි නේද හරි නැගලා යනවා ගොන්නු තන් දෙකම මේ ළමයෝ මේ හරියන්නේ අනේ තමයි පන්දියක් කරන්න නේද මම තමයි හොඳ මේ ඒ පාර මොකද ඔයාලා මේ කොන්ද අල්ලගෙන කොන්දරි දෙනවා සර් කොන්දරේ ඒ මොකද ඇයි තෝ යන්න දුන්නා මේ සර් මොකද කොන්දරේ එහෙම නැමිලා කෙලින් කරගත්තේ මේ කොන්දර නිකන් විදුලි කොටනවා වගේ ඔයාලා මේ ඒ මොකද එහෙම වෙන්නේ හේතුව අර ඒක තමයි නැමිලා කෙලින් කරගත්තේ නෑ වෙන්නේ ඔයාලා මේ මොකද බෙහෙත් ගත්තේ නැද්ද ගත්තා සර් දැන් මොකද්ද වෙන්නේ කොන්දර දැන් විදුලි කොටන එක හොඳයි ටික ඉතින් ඔයාලා මේ කොහොමද විදුලි කොටන බෙහෙත් ගත්තයි කියලා ඔව් විදුලි කොටන එක හොඳයි දැන් එහෙනම් අත්තලා දැන් මොකද වෙන්නේ හෙන ගහනවා වගේ ඔව් සර් හෙන ගහනවා අනේ මේ ළමයෝ මේ හරියන්නේ නැහැ මේ පාඩම පටන් ගන්න ඕනේ දැන් පාඩම ඔයාලමගේ මොකක්ද දන්නවද හේතුව ඔය කොන්දර දෙන හේතුව ඔයාලමගේ බඩ ඇටි බඩේන බැගී දාන්නේ සම බලන්න දැන් මේ මෙතන ඉන්න මාත්‍රු උදේ නැගිටලා විනාඩි 40ක් විතර පොඩ්ඩක් එහාට මෙහාට ඇවිදිනකොට බඩ බලන්ගෙද බහිනවනේ නේද මොකද ඉනාන්නේ කවුද කියන්නේ මට බලන්න කියලා ඇවිදින මම ඕතර දැකලා තියෙනවනේ මේ දවස්වල කවුද කියන්නේ ඕවා කියන්නේ නිකන් නෙවෙයි ඇවිද්දාම බඩේට යන්නේ ප්‍රෙෂර් කොලෙස්ටරෝල් දියරැඩි ආ ඔය ඔක්කොම ටක් දාලා බලන්ගෙද බහින ළමයි ඇත්ත තමයි ඕවා මේ නිකන් කියන කම මොකද බහින්නේ නැද්ද දන්නේ ළමයෝ ඕවා මේ මහාචාර්යවරු ආචාර්යවරු විශේෂඥ වෛද්‍යවරු පරීක්ෂණ කරලා නිගමනයට ඇවිල්ලා විද්‍යාගාරවල පරීක්ෂණ කරලා තමයි මේ ඒවා හොයාගෙන තියෙන්නේ. ඇවිත්නම් බඩ බහිනවා කියන්නේ. ඔය මොන නිගමනකට ආවත් මම නම් විශ්වාස කරන්නේ ඇවිත්නම් බඩ බහිනවා. ඒ අම්මපා මේ වගේ එකේ. හරි ඔයාලා මට ඔප්පු කරලා පෙන්නන්න පුළුවන්ද? ඇවිත්නම් බඩ බහින්නේ නැහැ කියලා මට. කොළ. අපි ගුරුවරු අපි ඒවා දන්නවා. හරි. මට ඔප්පු කරලා පෙන්නනවා. එහෙමයි සර්. අපේ ගෙවල් හැබැත්තේ. එලා ගෑල්ලක් ඉන්නවා හන්සිනි පියාසලා ඉගිල්ුණී කියලා. මේ ළඟදී මේ එල්ටන් ජෝන් කට්ටඩි මහත්තයා කළා යාළු වෙලා
දෙන්න උදේ ඉඳන් අත්පට අරගෙන එහෙට ඇවිදිනවා මෙහෙට ඇවිදිනවා එහෙට ඇවිදිනවා මෙහෙට ඇවිදිනවා එහෙට ඇවිදිනවා මෙහෙට ඇවිදිනවා. හරි එක කරන බෑ. ඒ ඇවිදින ඇවිදිනට උන්ගේ බඩවල් පොත්තට මෙරිලා නැත්තරම නැතිලා තියෙන්න බෑ සර්. ඉතින් දැන් මොකද ඒ ගැලවෙන වෙලා තියෙන්නේ? ඒකිට බඩ එනවන්නේ. බඩේ? ඒක බාර කතන්දරයක් නේ අප්පා. එතකොට අර අයින්ද කොල්ලට බඩ යනවා. ළමයිනේ මේ දැන් ඊළඟ පාඩමට එන්න ඕනේ. හරිද? ඔය ළමයිට මතකද මම එදා කියා දුන්නා වේගයෙන්ම ගමන් කරන දේවල්. වාතේ. හරි. වාතේ කියන්නේ උලන්. ඔය ළමයා කියනවා බලන්න වේගයෙන්ම ගමන් කරන එක. ඉදුලි කෝච්චිය. අපෝ යාන්ත එකක් කියාගත්තා. ලබා කියනවා බලන්න එක. මික්කක මේක. ඔය ළමයා කියනවා බලන්න එක. මෝටර් සර් මෝටර්. ඔව් මෝටර්. මේ මන් දන්නේ මේ ළමයිත් එක්ක මේ පන්තිය කොහොම කරන්නද කියලා. ළමයිනේ ඕවත් වේගෙන් ගමන් කරනවා තමයි. ඊටත් වඩා වේගෙන් විදුලිය ආලෝක වගේ දේවල් ගමන් කරනවා. මොකද? අයිසර් හිත කියනවා දැන් බලන්නසේ අපි මෙතන ඉඳලා ගෙදරට යන්න කියලා හිතුවොත් අපිට හිතින් ප්‍රේම කරනකොට යන්න පුළුවන්. නේද? දැන් එතකොට අපි බලමු ඇමරිකාවේ මන්යොක් ටවුන් එකට. අයියෝ නෙවෙයි නිවියෝ. මාගියෝ. අන්නේ මෙව් එකට යන්නත් පුළුවන්. එතකොට සර් දැන් අපි බැලුවොත් එහෙම වුණාම හිත තමයි වේගෙන් යන්න පුළුවන් නේ. ඔයලා කියන එකත් හරි. හිත තමයි නේ වේගෙන් යන්න පුළුවන් ඈ. හරි. හිත තමයි වේගෙන් ගමන් කරන්න පුළුවන්. ඊට වැඩිය වෙන එකක් නැහැ. සර් එකක් තියෙනවා සර් හිතට වඩා වේගෙන් යන එකක්. කොහොමද මනුස්සෝ හිතට වඩා වේගෙන් යන මොනවද තියෙන්නේ? පාචනය. පාචනය කොහොමද මිනිහෝ? හිතට වඩා වේගෙන් ගමන් කරන්නේ? මට ඒක වුණා දැන්. මේ දැන් වුණා? මේ දැන් වුණා සර්. ඉතින් ඕනම කියලා දෙමුණානේ. යන්නේ කොහෙද හිතන්නේ ඉස්සලා ගියානේ. මේ දැන් කියලාද? ඔව්. අර ළමයිනේ මේ හරි ගලකට මේ පන්දිය. අන්න කරන් මේ හරි වරන් බලලා. අනේ මේ අතට පන්දිය ඉවරයි. ආයි මොනවද? පන්දිය යනවා වරකුත්තට මේක කරන්න අනේ අම්මෝ අතට පන්දිය ඉවරයි. අනේ අතට පන්දිය ඉවරයි. පිටපත